බැංකු ණය පොලිය එක ෆෝන් කෝල් එකකින් අඩු කරගන්න පුළුවන් කියලා ඔයා දන්නවද? ඔව්. ඇත්තටම මේ වීඩියෝ එකකින් අපි කතා කරනවා අපි බැංකුවකින් ගත්තු ණය පොලිය අඩු කරගන්න පුළුවන් විශේෂ ක්‍රම තුනක් ගැන. විශේෂයෙන්ම තුන්වෙනි ක්‍රමයෙන් ඔයාගේ සල්ලි දහස් ගණනින් ඉතුරු කරගන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි ඔයා බැංකුවේ ක්‍රෙඩිට් මැනේජර්ව ගිහිල්ලා මුණ ගැහෙන්න. ක්‍රෙඩිට් මැනේජර් මුණ ගැහිලා කවදාකවත් කියන්න එපා මගේ බැංකු ණය පොලිය අඩු කරලා දෙන්න කියලා එහෙම කිව්වට ඒ වැඩේ හිම වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් රහස් වචනයක් තියෙනවා. ඔයා ක්‍රෙඩිට් මැනේජර්ට කියන්න මට රේට් රිවිව් එකක් කරලා දෙන්න කියලා. දැන් මේකට බැංකුවේ වෙන තැනකට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔයා කෙලින්ම යන්නත් උන ක්‍රෙඩිට් මැනේජර්ව හම්බෙන්න. රේට් රිවිව් එකක් කියන්නේ මොකක්ද? අපි ගත්තු ණයවල මේ වෙලාවේ තියෙන පොලිය වර්තමාන තත්ත්වයට අදාළව ගැලපෙනවද නැද්ද කියන එක කරන රිවිව් එකකට තමයි රේට් රිවිව් එකක් කියලා කියන්නේ. එතකොට රේට් රිවිව් එකේදී බැංකුව කාරණා තුනක් දිහා බලනවා. පළවෙනි එක තමයි මේ වෙලාවේ වෙළඳපොළ තත්ත්වය දිහා බලනවා. දෙවෙනි එක ඔයා අතීතයේ වාරික ගෙවාගෙන ආපු විදිහ ඔයා ඒක හොඳට ගෙවලාද මොකද වෙලා තියෙන්නේ කියලා බලනවා. තුන්වෙනි එක තමයි ඔයා බැංකුවට කොච්චර වටින පුද්ගලයෙක්ද කස්ටමර් වැලියු කියන එක බලනවා. ඒ කියන්නේ ඔයාගේ පඩිය බැංකුවට එනවද? ඔයා බැංකුවට කොච්චර සල්ලි ගේනවද? බැංකුවත් එක්ක කොච්චර ගනුදෙනු කරනවද? ඔයා සල්ලි එහෙට මෙහෙට හුවමාරු කරනකොට බැංකුවට ආදායමක් එනවා. මෙන්න මේ ආදායම ඔයා බැංකුවට කොච්චර වටිනවද කියන කාරණා තුනම බලලා තමයි මේ රේට් රිවිව් එක හැදෙන්නේ. ඉතින් රේට් රිවිව් එක කරාට පස්සේ ඔයාට ක්‍රෙඩිට් මැනේජර්ට කියන්න පුළුවන් මම මෙන්න මෙච්චර හොඳට මේක ගෙවලා තියෙනවා. දැන් වෙළඳපොළ වටිනාකම මේකයි. ඒකින්ද කරුණා කරලා මගේ බැංක් රේට් එක මගේ පොලිය අඩු කරලා දෙන්න කියලා ක්‍රෙඩිට් මැනේජර්ගෙන් ඉල්ලන්න පුළුවන්. එහෙම කරාම සාමාන්‍යයෙන් බැංකුවෙන් ඒක නොසලකා හරින්නේ නැහැ. අනික ක්‍රෙඩිට් රිවිව් එකක් ඉල්ලන එක අපි මතක තියාගන්න ඕනේ. ඒක අපේ අයිතිවාසිකමක්. ඒක අපිට ඉල්ලන්න පුළුවන්. දෙවනි ක්‍රමය මොකක්ද? අපිට පුළුවන් ක්‍රෙඩිට් මැනේජර්ගෙන් මොරටෝරියම් එකක් ඉල්ලන්න. මොකද්ද මොරටෝරියම් එකක් කියලා කියන්නේ? ඒ කියන්නේ ඔයාට කියන්න පුළුවන් ක්‍රෙඩිට් මැනේජර්ට මට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එක්ක ඔයාගේ රස්සාව නැති වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාට ආදායම් ආපු ආදායම් මාර්කට් බලපෑමක් ඇති වෙලා තියෙනවා. පරිසරික හේතුවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ලෝක යුද්ධයෙන් හින්දා ඇති වෙච්ච තත්ත්වයක් වෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක් හින්දා ඔයාගේ ආදායමට ලොකු බලපෑමක් ඇති වෙලා දැන් ඒ ආදායම අඩු වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒ ආදායම නැති වෙලා තියෙනවා. ඒකින්ද ඔයාට බැංකුවට කියන්න පුළුවන් මම කාලයක් තිස්සේ මෙන්න මෙහෙම හොඳට ගෙවාගෙන ආවා. මට සල්ලි එනකොට මම කිසිම පැකිලීමකින් තොරව කිසිම ගැටලුවකින් තොරව මේ ණය මුදලට මුල් තැන දීලා මම සල්ලි ගෙවාගෙන ආවා. හැබැයි මට පොඩි කාලයක් දෙන්න, මාසයක් දෙකක් තුනක් දෙන්න. මම මේ එන තත්ත්වෙන් මට ගොඩ ගන්න ගොඩ ආවට පස්සේ මම අනිවාර්යයෙන්ම ණයයි පොලියයි දෙකම දෙන්නම්. එහෙමත් නැත්නම් මේ කාලය ඇතුළත මගේ පොලිය අඩු කරලා දෙන්න කියලා ඔයාට ක්‍රෙඩිට් මැනේජර්ගෙන් ඉල්ලන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔයා කලින් වාරික ගාන හොඳට ගෙවාගෙන ඇවිල්ලා තියෙනවා නම් ඒ වගේම ඔයා බැංකුවට වටින පුද්ගලයෙක් නම් අනිවාර්යෙන්ම මොරටෝරියම් එකක් ගන්නත් පුළුවන්. මේ ක්‍රමයටත් අපිට පුළුවන් බැංකුවේ ණය පොලිය අඩු කරගන්න. තුන්වෙනි ක්‍රමය මෙන්න මේක තමයි ගොඩක්ම වටින ක්‍රමය. හිතන්න අපි කියනවා මේකට කොන්සොලිඩේටඩ් ලෝන් ක්‍රමය කියලා. මොකද්ද කොන්සොලිඩේටඩ් ලෝන් කියලා කියන්නේ? ලෝන් එකක් අරගෙන ලෝන් එකක් ගෙවන එක නෙමෙයි කොන්සොලිඩේටඩ් ලෝන් කියලා කියන්නේ. හිතන්න ඔයා ගත්තු ලෝන් කිහිපයක් තියෙනවා මෙන්න මේ ටේබල් එකේ විදිහට. හිතන්න ඔයා අරගෙන තියෙනවා ක්‍රෙඩිට් කාඩ් ලෝන් එකක් තියෙනවා මේක ඇතුලේ. ඊට පස්සේ ඔයා ගත්තු බැංක් ලෝන් එක තියෙනවා. ඊට පස්සේ ඔයා ගත්තු ෆෙස්ටිවල් ලෝන් එක තියෙනවා. ඔන්න ඔය වගේ ලෝන්ස් ටිකක් තියෙනවා. ඔක්කොම එකතුව ලක්ෂ 5ක් ඇවිල්ලා. මේ ලක්ෂ 5ට ඔයා රුපියල් 38000ක් මාසෙකට ගෙවනවා. එතකොට මේවා පොලිය ගත්තාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හැබැයි ඔයාට පුළුවන් බැංකුවකට පෙන්නන්න මම දැනටමත් මාසෙට රුපියල් 38000ක් ගෙවනවා. ඒ කියන්නේ මට 38000ක් ගෙවීමේ හැකියාව තියෙනවා. මට දෙන්න මේ ලෝන් ටික ඔක්කොම ඉවරයක් කරන්න තනි ලක්ෂ 5ක ලෝන් එකක්. හැබැයි මේ පොලියට වඩා අඩුයි. එතකොට බැංකුවකින් ඔයා කතා කරොතින් බැංකුවට කන්වින්ස් කරොතින් ඒත්තු ගන්නවොතින් ඔයාට මේ වැඩේ කරන්න පුළුවන් සහ ඔයා මේ වැඩේ කරනවා කියලා අනිවාර්යයෙන්ම බැංකුව ඒකට මූලිකත්වය දෙනවා. හේතුව ඔයාට දැනටමත් මේක ගෙවීමේ හැකියාව තියෙන හින්දා. එතකොට මේ ලෝන් මේ තුනටම තනි ලෝන් එකක් අරගෙන අපිට වඩා රේට් එක අඩුවෙන් තමයි ගන්නෙ. එතකොට ඔයා ගෙවන්නේ මෙතන 38000ක් ගෙවුවට දැන් ඔයා මෙතන ගෙවන්නේ 22000ක් වගේ ගාණක්. එතකොට මෙන්න මේ අඩු කරගන්න ඔයාට පුළුවන් මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්න. එතකොට මේකට කියනවා අපි කොන්සොලිඩේටඩ් ලෝන් එකක් ගන්නවා කියලා. ඉතින් මේ තුන්වෙනි ක්‍රමය ගත්තට පස්සේ බලන්න ඔයාට පුළුවන් රුපියල් 38000 22000ට අඩු කරගත්තා කියලා කියන්නේ ලොකු ගාණක් අඩු වෙලා. එතකොට දැන් මම මේ පොඩි ගණන් වලින් මේක කිව්වේ එහෙම නෙමෙයි. මේක මිලියන් ගණන් වලින් යන්න පුළුවන්. මේ මිලියන් ගණන් වලින් යනකොට ඔයා මිලියන් ගණන් වලින් ගෙවනකොට මේ කොන්සොලිඩේටඩ් ලෝන් එකක් ගත්ත ගමන් ඔයාගේ
පොලිය අඩුවෙනව ගොඩක් ඒක හින්දා මාසකට ගෙවන්න ඕන ගාන මිලියන ගණනකින් වුණත් අඩු කරගන්න පුළුවන්. ඉතින් නැවතත් මම මතක් කරන්න කැමතියි රේට් රිවිව් එකක් කරගන්නවා කියලා කියන්නේ අපේ අයිතිවාසිකමක්. ඒකට බය වෙන්න එපා. ඒක ඉල්ලන්න. ඊළඟ දේ තමයි වැදගත් දේ බැංකුවෙන් කියන දේම කරන්න ඕනේ නැහැ. අපේ අයිතිවාසිකම් තියෙනවා. ඉතින් ඒ අයිතිවාසිකම් වලින් වාට වැඩ කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඇත්තටම ලෝන් එකක් ගත්තා කියලා කියන්නේ ලෝන් ගත්තා කියන්නේ ජීවිතයේ අවසානය නොවේ. ලෝන් එකක් කියලා කියන්නේ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්. තමන්ගේ ගමන වේගවත් කරගන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ඉකොනොමිකල් ටූල් එකක්. ෆයිනෑන්ෂල් ටූල් එකක්. මේ ටූල් එක පාවිච්චි කරලා අපිට ජීවිතේ දිනන්නත් පුළුවන්. ඉතින් ලෝන් වලින් මේ වෙලාව විහිර වෙලා ඉන්නවනම් මේ ක්‍රම තුන පාවිච්චි කරලා ඔයාගේ රේට් එක අඩු කරගන්න, ඔයාගේ පොලිය අඩු කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් එකට නැගිටිමු. එකට දිනමු. ජය වේවා.